කවියට ගීතයට ආදරය කරන කලාවට ලැබි අපූර්ව පවුලක දියණියන් දෙදෙනෙක්. මේ අක්කයි නංගි. දෙන්නම එකතු වෙලා අපූර්වට අපට පුංචි පාඩමක් කියලා දෙනවා. අක්කා චනුදි නෙත්‍යා නිම්හාරි. නංගි තරුගි තියංගනා නිම්හාරි. අක්කට අවුරුදු 9යි. ඇය ඉගෙන ගන්නේ මාතර දිස්ත්‍රික්කයේ ගොඩඋඩ මහාවිද්‍යාලය. නංගිට තවම අවුරුදු 4යි. ඒ 4ක් ඇති නැති ගානයි. මේ පැටව දෙන්න එකතු වෙලා අපූර්ව නිර්මාණ ගොන්න අපට දායද කරනවා. බලන්නකෝ මේ දෙන්න එකතු වෙලා මුහු වෙලා අපට මොනවද දෙන්න හදන්නේ කියලා. හොඳින් සවන් දෙන්න. ඔබගේ net මෙන්න මේ පුංචි වීඩියෝට යොමු කරන්නකෝ. මම චනදි. මේ ඉන්නේ මගේ නංගි. නංගි තාම්පර පාසල් යනවා. මම අද ඔයාලට මුදල් නෝට්ටු කිහිපයක් ගැන පුංචි මතක් කිරීමක් කියලා දෙන්නම්. මුලින්ම අපි බලමු තියෙන මුදල් නෝට්ටුව. අපිට තියෙනවා 10 මුදල් නෝට්ටුව. 10 මුදල් නෝට්ටුවේ යාපහුවේ සිංහරුව ඉන්නවා. ගොඩ පරමල් තියෙනවා. ලතු පැටියා කොකා ඉන්නවා. මේ තියෙන්නේ 10 නෝට්ටුව. අපි 10 නෝට්ටුව ගැන මගේ නංගී කටහඬින් පුංචි කවියක් අහලා බලමු. යාපහුවේ සිංහරුවත් ගොඩ පරමල් සුවඳ හමන් රතු පැටියා කොකාගේ රුව රුපියල් 10 සුදිලේ. මේ තියෙන්නේ 20 මුදල් නෝට්ටුව. 20 මුදල් නෝට්ටුවේ ඉන්නවා පඩුවන් බස්සා, මීගල සමනලයා, අලුත් කොළඹ වරාය, පැරණි කොළඹ වරාය, ගැටබෙර වාදන ශිල්පියෙක්, වෙස් නැටුම් ශිල්පියෙක්. මේ තියෙන්නේ 20 කොළය. අපි දැන් අපේ නංගී කටහඬින් 20 කොළය ගැන සින්දුවක් අහලා බලමු. ගල සමනලයා සහ පඬුවන් බස්සා කොළඹ වරායට සතුටින් ගොඩ බැස්සා විස්සතුමකට තාලෙට ගැට බෙර ගස්සා මර්ගටිය වර්ණයේ විස්සම හැඳ ගස්සා. මේ තියෙන්නේ 50 මුදල් නෝට්ටුව. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මනම්පිටිය අලුත් ඇන්නේ සුන්දර පාලම් දෙක තියෙනවා. දෙමෝදනම හැඩ කරන ආරුක්කුවේ පාලම් තියෙනවා. අනුමැසි මාරා ඉන්නවා. පිටනිල් කොට සමනලයා වඩිග පරණ ශිල්පියෙක් ඉන්නවා. යක් බෙර වාදකයෙක් ඉන්නවා. මේක ගැන කවියක් මම ඔයාලට කියලා දෙන්නම්. මනම්පිටියේ අලුත් පැරණි සුන්දර පාලම් දෙකයි දෙමෝදරම හැඩ කරන ආරුක්කුවේ පාලමයි අනුමැසි මාරා සමගින් පිටනිල් කොළ සමනලයයි වඩිග පටුනයක් බෙරයයි රුපියල් 50 කොළයයි. මේ තියෙන රුපියල් 100 මුදල් නෝට්ටුව. නොරොච්චෝර බලාගාය රක්ෂපාන දියැල්ල තියෙනවා. සරා කොළය සමනලේ ඉන්නවා. ලංකා රතු දෙමළෙච්ච ඉන්නවා. භරත නැටුම් ශිල්පිනියක් ඉන්නවා. මෘදංග බෙර වාදකයෙක් ඉන්නවා. නාගරාජ මුරගල තියෙනවා. මේ 100 මුදල් නෝට්ටුවට කවියක් මම ඔයාලට කියලා දෙන්නම්. නොරොච්චෝලේ බලාගාර ලක්ෂපාන දියැල්ලයි සරා කොළය සමනලයයි ලංකා රතු දෙමරිච්චයි භරත නැටුම් ශිල්පිනියයි මෘදංග බෙර වාදකයයි නාගරාජ මුරගලය තිරුපියල්. ඔබ දුටුවා නේද? පුංචි පැටව දෙන්නගේ අපූර්ව දක්ෂතාවය. ඉතින් එහෙමනම් කවිය ගීය හදවතට දැනෙනවා නම් මේ රසය හදවතේ තියෙනවා නම් එය ශිෂ්‍යත්ව විභාගයට පමණක් නෙවෙයි මුළු ජීවිතේටම වැදගත්. ඒ පැටව දෙන්න අපිට අලුත් දෙයක් 아무තු මිහිරියාවක් ගෙනල්ලා දුන්නා. කුඩාම දරුවෙකුට වුණත් රසාස්වාදය තියෙනවා. හැකියාව තියෙනවා. එහෙනම් ඔවුන් අනාගතේ කොයි වෙලාවක හෝ ජයග්‍රහණය කරાવી. ඔවුන් ඉහළම තැනකට යන්නට මෙය තෝතැන්නක් කර ගැනීම. ඒ නිසා ඒ දියණියන් දෙදෙනාට හදවතින්ම සුබ පතනවා. හදවතින්ම සුබ පතනවා. ඒකම පුංචි මතක් කිරීමක් ඔබටත් කළ යුතුයි. දුවේ පුතේ මෙන්න මෙවන් දේවල් ඔබ උකහා ගන්න.
ජීවිතය කියන්නේ අපි විඳිනවා. අපි විඳිනවා. අපේ වින්දනයත් සමගින් තමයි පුතේ අපේ මේ ශිෂ්‍යත් විභාගයේ ඉලක්කය හඹා යන්න ඕනේ. ඔවුන්ට ඉතාමත්ම පැහැදිලි ජයග්‍රහණයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී මාත් එක්ක රැඳෙන්න කියන ඉල්ලීමත් ඔබගෙන් ඉල්ලනවා. ඒකම නැවත වතාවක් මෙන්න මේ දියණියන් දෙදෙනාගේ මේ පුංචි විස්කම නරඹන්නට ආරාධනා කරනවා. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ ආරාධනය නැවතත් ඔබ වෙතයි මා කරන්නේ. මුලින්ම අපි බලමු තියෙන මුදල් නෝට්ටුව. අපිට තියෙනවා 10 මුදල් නෝට්ටුව. 10 මුදල් නෝට්ටුවේ යාපහුවේ සිංහරුව ඉන්නවා, ගොඩ පරමල් තියෙනවා, ලතු පැටියා කොකා ඉන්නවා. මේ තියෙන්නේ 10 නෝට්ටුව. අපි 10 නෝට්ටුව ගැන මගේ නංගී කටහඬින් පුංචි ගානක් අහලා බලමු. යාපහුවේ සිංහරුවත්, ගොඩ පරමල් සුවඳ හම, ලතු පැටියා කොකාගේ රුව රුපියල් 10 සුදිලේ. මේ තියෙන්නේ 20 මුදල් නෝට්ටුව. 20 මුදල් නෝට්ටුවේ ඉන්නවා පඩුවන් බස්සා, මීගල සමනලය, අලුත් කොළඹ වරාය, පැරණි කොළඹ වරාය, ගැටබෙර වාදන ශිල්පියෙක්, වෙස් නැටුම් ශිල්පියෙක්. මේ තියෙන්නේ 20 කොළය. අපි දැන් අපේ නංගී කටහඬින් 20 කොළය ගැන සින්දුවක් අහලා බලමු. ගල සමනලය සහ පඬුවන් බස්සා, කොළඹ වරායට සතුටින් ගොඩ බැස්සා, ඉස්සතුමකට තාලෙට ගැට බෙර ගස්සා, මගදිය වර්ණයේ විස්සම හැඩගස්සා. මේ තියෙන්නේ 50 මුදල් නෝට්ටුව. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මනම්පිටිය අලුත් පැන්නේ සුන්දර පාලම් දෙක තියෙනවා. දෙමෝදනම හැඩ කරන අරුක්කුවේ පාලම් තියෙනවා. අනුමැසි මාරා ඉන්නවා, පිටනිල් කොට සමනලය, වඩිග පරණ ශිල්පියෙක් ඉන්නවා, යක්බෙර වාදකයෙක් ඉන්නවා. මේක ගැන කගියා මම ඔයාලට කියලා දෙන්නම්. මනම්පිටියේ අලුත් පැරණි සුන්දර පාලම් දෙකයි, දෙමෝදරම හැඩ කරන ආරුක්කුවේ පාලමයි, අනුමැසි මාරා සමගින් පිටනිල් කොළ සමනලයයි, වඩිග පටුනයක් බෙරයයි, රුපියල් 50 කොළයයි. මේ තියෙන රුපියල් 100 මුදල් නෝට්ටුව. නොරොච්චෝර බලාගාරේ රක්ෂපාන දියැල්ල තියෙනවා, සරා කොළය සමනලේ ඉන්නවා, ලංකාරත දෙමලිච්ච ඉන්නවා, භරත නැටුම් ශිල්පිනියක් ඉන්නවා, හුදංගබෙර වාදකයෙක් ඉන්නවා, නාගරාජ මුරගල තියෙනවා. මේ 100 මුදල් නෝට්ටුවට කවියක් මම ඔයාලට කියලා දෙන්නම්. නොරොච්චෝලේ බලාගාර ලක්ෂපාන දියැල්ලයි, සරා කොළය සමනලයයි, ලංකාරතු දෙමලිච්චයි, භරත නැටුම් ශිල්පිනියයි, මෘදංගබෙර වාදකයයි, නාගරාජ මුරගලය තිරුපියල්. හොඳයි දුවේ පුතේ. එහෙමනම් උදය සර් සමුගන්නයි හදන්නේ. මේ දක්වා මාත් එක්ක සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දූල පුතාලට උදව් කරන්න ඔබට පුළුවන්. මේ වීඩියෝ ඔවුන්ට ෂෙයා කරන්න. හිතවතුන් සමගමය බෙදා ගන්න. මේ රසය ඔවුන්ට බෙදන්න. එහෙමනම් දුවේ පුතේ නැවතත් මම මෙවන් වීඩියෝකින් ඔබත් එක්ක එකතු වෙනවා. එතකන් හැමෝටම ආයුබෝවන්. Diri sahakan kale